ආයිබෝන් සියලුම දෙනාට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලික්විඩිටි සම්බන්ධව දෙවෙනි පාඩමක් විදියට. මොකද මම කලින් පාඩමේ ලික්විඩිටි සම්බන්ධව ට්‍රේඩින් රේන්ජ් එක සම්බන්ධව කතා කරලා තියෙනවා. ඉතින් මේ ට්‍රේඩින් රේන්ජ් එක සම්බන්ධව පොඩි මතක් කිරීමක් කරන්නම්. මේ ට්‍රේඩින් රේන්ජ් එකේදී අපි කතා කරේ මාකට් මේක එක්ස්ටර්නල් රේන්ජ් එකට ගියායින් පස්සේ මාකට් එක නැවතත් ඉන්ටර්නල් රේන්ජ් එකට එනවා ලික්විඩිටි ක්‍රියේට් කරගෙන. එතකොට මේ ලික්විඩිටි ක්‍රියේට් කරගෙන ඇවිල්ලා ඒ ලික්විඩිටි අරගෙන එයාට ඕන සල්ලි අරගෙන මාකට් එක නැවතත් මේ ඩිරෙක්ෂන් එක පැත්තට මාකට් එක යනවා. ඒ යන්නේ ඩිමාන්ඩ් සෝන් එකකින්. එහෙම නැත්නම් POE එකකින්. එහෙම නැත්නම් OB එකකින් තමයි මාකට් එක රිවර්සල් වෙලා යන්නේ. ඒ යනකොටත් ගොඩක් වෙලාවට මාකට් එකේ ට්‍රැප් තියෙනවා. ඉතින් මේ ට්‍රැප් තියෙනකොට ඒ ට්‍රැප් අඳුනගන්න මේ ලික්විඩිටි කන්සෙප්ට් එකේ තව කරුණු කාරණා ටිකක් අපි කතා කරලා ඉදිවා දැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සම්බන්ධව තමයි මම මේ වීඩියෝ එකේ ඉදිරිපත් කිරීම කරන්නේ. අපි බලමු දැන් මාකට් එකේ දැන් මේ විදිහට මේ අපි කලින් වීඩියෝ එකේ දන්නවනේ ට්‍රේඩින් රේන්ජ් එකේ ලික්විඩිටි කොයි විදිහටද මාකට් එක අරගෙන මාකට් එක යන්නේ කියලා. ඒතර ඒ වගේම තමයි මේ මාකට් එකේ දැන් අපි ලික්විඩිටි ස්ට්‍රක්චර් එක මාක් කරනකොට ස්ට්‍රක්චර් එකේ ලික්විඩිටි කොහෙද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. අපි දැන් මේ ලයින් chart එකේ බලමු ලික්විඩිටි කොහොමද තියෙන්නේ කියලා. මේ ලයින් chart එකේ ලික්විඩිටි කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේ buy side liquidity තමයි මේ ඒරියා එකේ තියෙන්නේ. ඒ කියන්නේ buy side liquidity මේ ඒරියා එකේ තියෙනවා කියලා කියන්නේ මාකට් එකේ මේ ඒරියා එකෙන් තමයි ට්‍රේඩර්ස්ලා ඒ කියන්නේ මාකට් එකේ සෙලර්ස්ලා සෙල් කරන්නේ. සෙල් කරලාට පස්සේ මාකට් එකේ උඩින් දාන ස්ටොප් ලොස් එක. ඒ කියන්නේ මාකට් එකේ මේ කට්ටිය මේ ඒරියා එකේ මාකට් එක සෙල් කරන මේ වගේ තැන් වලින් මාකට් එක සෙල් කරනවා. එතකොට මේ මෙතනක් තියෙනවා මාකට් එකේ buy side liquidity. ඒ කියන්නේ මේ වගේ තැන් වලත් මාකට් එකේ ට්‍රේඩර්ස්ලා සෙල් කරනවා. මාකට් එකේ ස්ටොප් ලොස් එක මෙහෙම උඩින් තියලා මාකට් එක සෙල් කරනවා. එතකොට මේ වගේ තැන් වලින් ඒ කට්ටිය සෙල් ට්‍රේඩ් දානවා. ඒතර ඒ කියන්නේ ඒ කට්ටිය සෙල් ට්‍රේඩ් දානකොට මේ කට්ටියන් ස්ටොප් ලොස් උඩින් තියෙන හින්දා මේවා buy side liquidity විදිහට තමයි තියෙන්නේ. ඒතර මාකට් එකේ කිසියම් අවස්ථාවක මේ buy side liquidity ගන්නවා. ඒතර ඒ වගේම තමයි මාකට් එකේ මේ යට තැන්වල sell side liquidity තියෙනවා. ඒ කියන්නේ මේ තැන් වලින් තමයි මාකට් එක buy කරන්නේ. ට්‍රේඩර්ස්ලා buy කරන්නේ මේ වගේ තැන් වලින්. එතකොට මේ කට්ටිය මේ වගේ තැන් වලින් තමයි buy trade දාන්නේ. යටින් එතකොට stop loss තියෙනවා. මේ වගේ උඩින් තමයි stop loss තියන්නේ. මේවා sell trade, මේවා buy trade. ඒතර මේ වගේ තියෙනවා sell side trend line liquidity. ඒවා කියන්නේ මේ වගේ තැන් වලින් මාකට් එකේ ට්‍රේඩර්ස්ලා නැවතත් buy කරනවා කියන්නේ මෙහෙම stop loss ටික යටින් දාලා ඒ කට්ටිය buy trade දානවා. මේ වගේ හැම point එකකින්ම buy trade දානවා. ඉතින් එතකොට මාකට් එකේ දැන් මේ විදිහට මාකට් එකේ liquidity create වෙනකොට ඒ තැන් වල තියෙන liquidity අරගෙන තමයි මාකට් එක move වෙන්න ඕන direction එකට මාකට් එක අරගෙන යන්නේ. එතකොට buy side liquidity තියෙනවා. ඒ වගේම තමයි මේ equal high සහ equal low කියලා තියෙනවා. එතකොට ඒ තැන් වල තියෙන liquidity ගත්තයින් පස්සේ තමයි මාකට් එක ගොඩක් වෙලාවට හැරෙන්නේ. ඒ කියන්නේ රිවර්සල් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වාගේ තැනකින් මාකට් එක මේ පල්ලෙහාට යන්න ඕන නම් මේ උඩ තියෙන ලික්විඩිටිත් අරගෙන සමහරවිට මේ යට තියෙන ලික්විඩිටිත් අරගෙන තමයි මාකට් එක ඒ අදාළ සල්ලි අරගෙන යන්නේ මාකට් එක. තමයි මාකට් එක මූව් වෙන්නේ. මොකද නැත්තම් මාකට් එකට මූව් වෙන්න අවශ්‍ය සල්ලි නැතුව මාකට් එක යන්නේ නැහැ. උතර ඒ වගේම තමයි මේ වගේ equal lows. ඒ කියන්නේ මේ point වලදී equal lows විදියට හඳුන්වනවා. උතර මේ equal lows වල දිත් කරන්නේ මාකට් එක සමහරවිට මේ වගේ වික්කයක් ගහලා අනිත් තැන් වල තියෙන liquidity අරගෙන මාකට් එක යන්න ඕන තියෙන liquidity තියෙන පැත්තට. ඒ කියන්නේ මාකට් එකේ යන්න ඕන sentiment direction එක පැත්තට, මාකට් එකේ fundamental direction එක පැත්තට හරි මාකට් එකේ සල්ලි තියෙන පැත්තට හරි මාකට් එක ඒ වෙලාවේ තියෙන sentiment එකත් එක්ක මාකට් එක move වෙනවා. අපි බලමු මාකට් එකේ මේ liquidity කොයි විදිහටද තියෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් අපි categorize තුනකට දාගන්න පුළුවන් major, medium සහ minor විදිහට. මේ major liquidity කියන්නේ සාමාන්‍ය yearly, monthly, weekly, daily. ඒ කියන්නේ previous yearly, previous monthly, previous weekly, previous daily විදිහට. medium liquidity මේ විදිහට hours විදිහට තියෙනවා. ඒ කියන්නේ 12 hours, 8 hours, 4 hours, 2 hours, 1 hours විදිහට medium liquidity තියෙනවා. ඒ වගේම minor liquidity minute විදිහට මේ විදිහට තියෙනවා. 1 minute වෙනකම්.
එතකොට මේ ලික්විඩිටි මේ විදිහට තියෙනකොට ඉතින් පොඩි ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරනකොට මේ දේවල් දැනගන්න ඕන අනිවාර්යයෙන්ම. අපි බලමු මේ ලික්විඩිටි ස්විප් එකක් කියන්නේ මොකක්ද කියලා. ලික්විඩිටි ස්විප්. එතකොට ලික්විඩිටි ස්විප් එකක් කියන්නේ මාකට් එකේ මේ වගේ අවස්ථාවල මෙතන තියෙන ලික්විඩිටි මෙයා අරගෙන මාකට් එක රිවර්සල් වෙනවා. මාකට් එක රිවර්සල් වෙනවා. ලික්විඩිටි රන් එකක් කියන්නේ මාකට් එක ඒ තියෙන තැන්වල ලික්විඩිටි අරගෙන මාකට් එකේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා. එතකොට ලික්විඩිටි ස්විප් එකේදී වෙන්නේ මාකට් එකේ ප්‍රවණතාවය කියන්නේ මාකට් එකේ යන ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙනවා. ලික්විඩිටි රන් එකේදී වෙන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන එක තමයි. අපි බලමු මේ ලික්විඩිටි ස්වීප් එකක් වෙන විදිය කොහොමද කියලා. ලික්විඩිටි ස්වීප් එකක් වෙනවා කියන්නේ දැන් මාකට් එක රිවර්සල් වෙන සිග්නල් එකක්. ඒතර කියන්නේ මෙතන තියෙන ලික්විඩිටි ටික මෙන්න මේ කැන්ඩල් එකේ වික් එකකින් අරගෙන තියෙනවා. එතකොට මෙතන මේ කැන්ඩල් එක ක්ලෝස් වුණාට පස්සේ තමයි අපි එන්ටර් වෙන්නේ. එතකොට මේ කැන්ඩල් එක ක්ලෝස් වුණාට පස්සේ තමයි මෙතනින් තමයි මේ කැන්ඩල් එක ඕපන් වෙනකොට තමයි අපි මාකට් එකට සෙල් ට්‍රේඩ් එකක් දාන්නේ. අපි මේ වගේ ට්‍රේඩ් එකක් දානකොට අපි ළඟම තියෙන ස්වින් පොයින්ට් එක තමයි ටාගට් කරන්නේ. ඒ කියන්නේ ළඟම තියෙන ස්වින් ලෝ එක සෙල් එකට නම් බයි ට්‍රේඩ් එකක් ගන්නවා නම් ස්වින් හයි එක තමයි ටාගට් කරන්නේ. ඒ කියන්නේ ට්‍රේඩ් එක ප්‍රේම් කරන ටයිම් ෆ්‍රේම් එකේ. අපි බලමු දැන් සාමාන්‍ය මේ කියන කරුණු කාරණා ටික මාකට් එකේ ස්ට්‍රක්චර් එක සම්බන්ධව දැනුමත් මතක තියාගෙන මාකට් එකේ ලික්විඩිටි මේ කරුණු ඒ කියන්නේ මේ මේජර් ලික්විඩිටි මීඩියම් ලික්විඩිටි මයිනර් ලික්විඩිටි ඒතර මාකට් එකේ මේ ලික්විඩිටි තියෙන්නේ කොහොමද එතකොට මේ ලික්විඩිටි අඳුනගන්නේ කොහොමද අපි කියන එක සම්බන්ධව අපි බලමු chart එකක කොහොමද අපි මේ දේවල් අපේ ට්‍රේඩ් එකකට අපි මේ දේවල් යොදාගන්නේ කියලා මම ගන්න තියෙනවා euro USD chart එක euro USD chart එකේ අපි ගමු 10 මිනිත් වලින් බලමු මම මේකට දාගෙන තියෙන ඉන්ඩිකේටර්ස් දෙකක්. මේ ඉන්ඩිකේටර්ස් දෙක තමයි FXN Asian Session Range එක FXN Week and Day Spectre Separator මේ ට්‍රේඩ් ඉන්ඩිකේටර් එක තමයි මම දාගෙන තියෙන්නේ Week and Day Separator කියන ඉන්ඩිකේටර් දෙක. එතකොට මේ ඉන්ඩිකේටර් දෙක මම දාගෙන තමයි මේ ඇනලයිස් එක කරන්නේ. බලමු ඉස්සරලම අපි ඉන්ඩිකේටර් එක දාගත්තා. ඉන්ඩිකේටර් එක settings විශේෂ වෙනස් කිරීමක් කරන්නේ නැහැ. ඉන්ඩිකේටර් දෙක තියෙනවා මෙතනින් අපිට සර්ච් කරලා ගන්න පුළුවන් FXN Asian Session Range FXN Week and Day Separator. හරිද? ඒ කියන්නේ අපිට week and day එක separate කරලා දෙනවා මෙයා ඉන්ඩිකේටර් එකකින්. මම දැන් ඉන්ඩිකේටර් එක දාගෙන තියෙන්නේ. අපි බලමු කොහොමද අපි මේ ට්‍රේඩ් එකක් කොහොමද අපි හදාගන්නේ කියලා මේ ලික්විඩිටි සම්බන්ධව තියෙන අවබෝධයත් උපයෝගී කරගෙන. අපි මේකට කලින් අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර් එක ඊට කලින් අපි බලන්න ඕනේ මාකට් එකේ ස්ට්‍රක්චර් එක ලික්විඩිටි සම්බන්ධ අපි පොඩ්ඩක් මේ ඉන්ඩිකේටර් දෙක හිඩන් කරමු. මාකට් එක අපි දැන් 15 මිනිත් වලින් එහෙම නැත්නම් අපි 15 මිනිත් වලින් බලමුකෝ. 15 මිනිත් වලින් මාකට් එක පොලිස් මාකට් එකක් බෙයාරිස් වෙලා තියෙනවා BS එකට දීලා ඊට පස්සේ මෙතනින් චොච් එකක් දීලා පල්ලහැට මාකට් එක බෙයාරිස් වෙනවා ඊට පස්සේ BS එකක් දීලා තියෙනවා අපි බලමු මෙතනින් දැන් මාකට් එක මැප් කරමු තනින් ඉම්පල්සිව් මූවමන්ට් එක ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට එනකම් ඒ කියන්නේ ඉම්පල්සිව් ලෙග් එක අපි එතෙන්ට දාලා බලමු ෆිබෝ එක දාලා බලමු ඒ දැම්මහම මේක ඇවිල්ලා තියෙනවා 50% වලට ඩිස්කවුන්ට් එක ඇවිල්ලා තියෙනවා 50% වලට ඩිස්කවුන්ට් එකක් ගත්තා කියන්නේ මාකට් එක චොච් එකක් දීලා තියෙන සෙල් සයිඩ් එකට මාකට් එක බෙයාරිස් ඒතර මාකට් එකට සෙලර්ස්ලා එනවා ඇවිල්ලා තියෙනවා මාකට් එක සෙලර්ස්ලා මාකට් එක සෙල් වෙලා තියෙනවා ඉතින් 50% වලින් මාකට් එකේ මෙතන FVG එකක් තියෙන FVG එකත් 100%ක්ම නැතත් මාකට් එක ෆිල් කරගෙන ගිහිල්ලා තියෙනවා 50%ට වැඩියෙන් එතකොට අපි බලමු ජුට්ටක් අයින් කරමු ෆිබෝ එක
අපි දාගමු දැන් මේ ඉන්ඩිකේටර්ස් ටික. හරි. මාකට් එකේ වෙලා තියෙන මොකක්ද එදා? මාකට් එකේ මේ කහ පාටින් තියෙන්නේ ඕපන් ටයිම් එක, මේ ක්ලෝස් ටයිම් එක, මේ දවසේ කියන්නේ මේ ටියුස්ඩේ වෙන්ස්ඩේ මෙතන තියෙන්නේ බදාදා. එතකොට මේ බ්‍රහස්පතින්දා සිකුරාදා විතර තමයි තියෙන්නේ. ඒතර මේකේ දැන් මේ ඉන්ඩිකේටර් එකකින් අපිට ඉන්ඩිකේට් වෙනවා අදාළ සෙෂන් එක. ඒ සෙෂන් එකේ අපිට පැහැදිලිව ඒ සෙෂන් එකේ අදාළ සෝන් එක පැහැදිලිව අපිට මේ ට්‍රේඩ් කරන්න පුළුවන්. හොඳ කිල් සෝන් එක අපිට හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතකොට මෙතන මේ ඒෂියන් සෙෂන් එකේදී මාකට් එක ඇකියුමුලේෂන් වෙලා. ඒ කියන්නේ මාකට් එකේ රේන්ජ් එක වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මාකට් එක මේක ඒෂියන් සෙෂන් රේන්ජ් එකේ දැන් ඒෂියන් සෙෂන් එකේ හයි එක සහ ලෝ එක තියෙනවනේ. එතකොට මේ ලෝ එකේ තියෙන ලික්විඩිටි අරගෙන මාකට් එක සෙල් වෙලා තියෙනවා ලන්ඩන් සෙෂන් එකේ. එතකොට ලන්ඩන් සෙෂන් එකේ ලෝ එක අරගෙන තියෙනවා නිව්යෝර්ක් සෙෂන් එකකින්. හරිද? ඒතර මාකට් එක මෙතන ඇකියුමුලේෂන් වෙලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක මැනිපියුලේෂන් එක වෙලා තියෙනවා. ඊට පස්සේ මාකට් එකේ මැනිපියුලේෂන් එක වුණා, මැනිපියුලේෂන් එක වුණා. ඊට පස්සේ මාකට් එකේ ඩිස්ට්‍රිබියුෂන් එක තමයි වෙන්න ඕනේ. මාකට් එකේ ඩිස්ට්‍රිබියුෂන් එක වෙලා තියෙනවා මාකට් එකේ නිව්යෝර්ක් සෙෂන් එකේ. අපි දැන් බලමු මාකට් එකේ මේ ලික්විඩිටි කොහොමද අපි අඳුනගන්නේ, ලික්විඩිටි මාක් කරගන්නේ කොහොමද කියලා. දැන් මේ ඒෂියන් සෙෂන් එකේ හයි එක සහ ලෝ එක තියෙන මේ උඩයි මේ යටයිනේ. එතකොට මේ උඩ යට දෙකේම ලික්විඩිටි තියෙනවා. හැබැයි මාකට් එකේ ස්ට්‍රක්චර් ඩිරෙක්ෂන් එක bearish. එතකොට චොච් එකක් දීලා තියෙන්නේ මේ පැත්තටනේ. ඒතර මාකට් එකේ එදා දවසේ චොච් එක දීලා තියෙන්නේ සෙල් සයිඩ් එකට. සෙල් සයිඩ් එකට චොච් එක දුන්නාට පස්සේ මේකේ 50% එනකම් මාකට් එකේ කරෙක්ෂන් එක ඇවිල්ලා තියෙනවා රිටෙස්ට්මන්ට් එක. ඒතර 50% වලින් තමයි මාකට් එකේ සෙලර්ස්ලා මාකට් එකට ඇවිල්ලා නැවත BOS එකක් දීලා තියෙන්නේ. එදා දවස නිමා වෙනවා මෙතනින්. එතකොට අපිට බලා ගන්න පුළුවන් මාකට් එකේ මේ සෙෂන් වල තියෙන ලික්විඩිටිත් අරගෙන තමයි මාකට් එක මූව් කරන්නේ. දැන් මෙතන අපිට ක්‍රියේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන දැන් අපිට බලා ගන්න පුළුවන් ලික්විඩිටි හදලා තියෙනවා මාකට් එක. ලන්ඩන් සෙෂන් එකේදී සෙල් සයිඩ් ලික්විඩිටි ක්‍රියේට් කරලා තියෙනවා. ඒතකොට සෙල් සයිඩ් ලික්විඩිටි ක්‍රියේට් කරලා නිව්යෝර්ක් සෙෂන් එකේදී ඒ සෙල් සයිඩ් ලික්විඩිටි අරගෙන තියෙනවා. සෙල් සයිඩ් ලික්විඩිටි අරගෙන තියෙනවා. ඒ කියන්නේ ලික්විඩිටි ආ ක්‍රියේට් කරලා යා කරෙක්ෂන් එකක් ඇවිල්ලා ලික්විඩිටි ක්‍රියේට් කරලා මේ ස්ට්‍රක්චර් එක කියන්නේ මේ ට්‍රේඩින් රේන්ජ් එක කියන්නේ දැන් මෙතන ට්‍රේඩින් රේන්ජ් එක වෙන්නේ මෙතන චොච් එක දුන්නාට පස්සේ මෙතන හයි එක මේක ලෝ එකනේ මේක ලෝ එක මෙයා ලික්විඩිටි හදලා තියෙනවා ලික්විඩිටි හදලා නිව්යෝර්ක් සෙෂන් එකේදී ඒ ලික්විඩිටි අරගෙන තියෙනවා මෙතන අපිට ට්‍රේඩ් එකක් ෆ්‍රේම් කරගන්න පුළුවන් මෙතනනොත් මේ ප්‍රිප්‍රිස් මේ මෙතනින් මෙතනින්නුත් අපිට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් මාකට් එකේ 100% ඩිස්කවුන්ට් සෝන් එකේදී එතකොට මෙතන එකට කිට්ටු කරලා තියෙන මාකට් එක එතකොට මෙතනින් මේ SPG පික් කරගෙන යනකොට මාකට් එක ලන්ඩන් සෙෂන් එකේදී ඔපචුනිටි එකක් තියෙනවා මාකට් එකේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන එකට එතකොට මෙතනින් මාකට් එකේ ඇවිල්ලා තියෙන ඇත්තටම සෙලර්ස්ලා මාකට් එකට ඇවිල්ලා තියෙනවා. ඒතර මෙතනින් අපිට ට්‍රේඩ් යට තියෙන ලික්විඩිටි සෝන් ටාගට් කරගෙන මේ තියෙන ස්විං පොයින්ට් ටාගට් කරන මේ ට්‍රේඩින් රේන්ජ් එකේ මේ යට තියෙන පොයින්ට් ටාගට් කරගෙන අපිට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. 50% වලින් ඊට කලින් පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහලා බලමු ස්ට්‍රක්චර් එක කොයි විදිහටද තියෙන්නේ කියලා.
මෙතන 50% වලට මාකට් එක ඇවිල්ලා 50% වලින් තමයි මාකට් එකේ රිවර්සල් වෙන්නේ කරෙක්ෂන් ට්‍රෙන්ඩ් එක. ඒ එකේදී තමයි අපිට මේ ට්‍රේඩ් ඔපචුනිටි එක ක්‍රියේට් බලමු දැන්. එතනදී සමහරවිට ඉතින් ඕගොල්ලන්ට බෝරින් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකක් ඇනලයිස් කරන එක ටිකක් බෝරින් වෙන වැඩක්. නමුත් ඒක පොඩ්ඩක් වුවමනාවෙන් කරනකොට හින ආසයි හිතන වැඩක්. අපි බලමු මේ ට්‍රේඩ් එක කොහොමද ෆ්‍රේම් කරගන්නේ කියලා. මේකේ දැන් මෙයා දැන් මේ කරලා තියෙන්නේ ලන්ඩන් සෙෂන් එකේදී ලික්විඩිටි ක්‍රියේට් කරලා ඒ හදපු ලික්විඩිටි ටික නිව්යෝර්ක් සෙෂන් එකේදී අරගෙන තියෙනවා. නිව්යෝර්ක් සෙෂන් එකේදී අරගෙන තියෙනවා. අපි දැන් මේ ෆිගර් එක අයින් කරමු. ඊට පස්සේ මෙයා ට්‍රේඩින් රේන්ජ් එකකින් එපිට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයා ඉන්ටර්නල් රේන්ජ් එකේ ලික්විඩිටි ක්‍රියේට් කරලා එක්ස්ටර්නල් රේන්ජ් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපේ ට්‍රේඩින් රේන්ජ් එක වෙනස්. එතකොට අපි මේ ටික අයින් කරගමු. මේක තමයි ඊළඟ ට්‍රේඩින් රේන්ජ් එක. මෙතනින් BOS එකක් දුන්නා. එතන මේ BOS එකක් දුන්නාට පස්සේ මේක තමයි low එක, මේක low high එක. එතකොට low high එකකින් ඉඳන් තමයි මේ impulsive leg එක තියෙන්නේ. එතකොට අපි බලනවා දැන් මේ ට්‍රේඩින් රේන්ජ් එකේ දැන් මෙයා මොකද්ද වෙන්නේ කියලා. අපි දාලා බලනවා මේකේ තියෙන high එකකින් ඉඳන් low එකට පිපෝ. අපිට මේ ප්‍රීමියම් ඩිස්කවුන්ට් සෝන් බලා ගන්න බෑ. එතකොට බලනවා මේකේ මේ කොහොමද රිවර්සල් එක වෙන්නේ මාකට් එකේ මොන සෝන් වලින්ද මාකට් එක රිවර්සල් වෙනවා නම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ OB මිටිගේට් කරගෙන මාකට් එකේ ෆෙයා වැලියු ගැප් ෆිල් කරගෙන මාකට් එක ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න පුළුවන් මොන සෝන් වලින්ද කියලා තමයි අපි බලන්නේ. ටයිම් එක ටිකක් අවුට් වෙලා තියෙනවා. මොකද මෙතන මේ නිව්යෝර්ක් සෙෂන් එකෙන් පස්සේ මාකට් එක තියෙන ඊට පස්සේ රෑ 11න් පස්සේ ඒ කියන්නේ රෑ 11:25ට විතර තමයි මේකේ කරෙක්ෂන් එක ඇවිල්ලා තියෙන්නේ. අපිට ඒ වගේ ටයිම් වල අපිට ට්‍රේඩ් එකක් ගන්න බැරි වෙනවා. ගොඩක් වෙලාවට ඒක මග යනවා. ඒක මිස් වෙනවා ට්‍රේඩ් එක. එහෙනම් අපිට එතනින් ට්‍රේඩ් එකක් ගන්න බෑ. මොකද අපි සාමාන්‍යයෙන් මෙන්න මේ කාල සීමාව තුළදී තමයි ට්‍රේඩ් එකක් සෙටප් එකක් හදාගන්නේ. දැන් ඒතර මේ රෑ 12ට විතර අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. ඒතර හින්දා මේකේ කරෙක්ෂන් එක අපි බලන්නේ. මොකද මේක ඇවිල්ලා 19 මේ 19 ඇවිල්ලා FOMC එකේ මීටින් එක තිබ්බින්ද තමයි මේ මාකට් එකේ මේ ඉම්පල්සිව් මූවමන්ට් එකක් විදිහට ඇවිල්ලා මේකේ මේ කරෙක්ෂන් එක ඇවිල්ලා දවසේ මෙතනින් ක්ලෝස් වෙනවා. එතන මෙතන ඔපචුනිටි එකක් තියෙනවා මාකට් එකේ 50% වලින් ඩිස්කවුන්ට් සෝන් එකක්. ඉතින් ඒ සෝන් එකේදී මේ යට තියෙන ලික්විඩිටි බලාගෙන සෙල් එකක් ගන්න පුළුවන්. ට්‍රක්ස් එක මේ බෑරිෂ් වෙලා තියෙනවා මෙතන ඉන්නේ. මෙතන මේක බෑරිෂ් වෙලා තියෙනවා මෙතනින් එන්ටර් වෙන්න පුළුවන්. මේක දෙවෙනි අයින් ස්ට්‍රක්චර් එක. අයින් ස්ට්‍රක්චර් එක මේක දැන් මේ අපි දැන් 5 මිනිත් වලින් බලන අපි 15 මිනිත් වලින් මේක ටයිම් ට්‍රේඩ් එක ස්ට්‍රක්චර් එක බලලා අපි ඊට පස්සේ දැන් මේකේ 5 මිනිත් වලට ගිහිල්ලා තමයි බලන්නේ මේකේ දැන් අර 50% වලින් මාකට් එක රිවර්සල් වෙලා මෙන්න මේ විදිහට මාකට් එක බෑරිෂ් වෙනවා. එතකොට මෙතනින් අපිට මේ යට තියෙන ලික්විඩිටි සෝන් ටික ටාගට් කරගෙන සෙල් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. අපි මේක ස්ටොප් ලොස් එක තියන්න ඕනේ මෙන්න මෙතනට වඩා චුට්ටක් උඩින් තවා තියන්න ඕනේ. මේ ටාගට් එක තියෙනවනේ මෙන්න මෙතන. මේක තමයි ටාගට් එක. එහා ටාගට් එකක් තියෙනවා නම් බ්‍රේක් ඉවන් කරලා තමයි තියන්නේ. සාමාන්‍යයෙන් අපි 0.01කින් ට්‍රේඩ් දෙකක් නැත්තම් තුනක් දානවා කියමුකෝ. එතකොට අනිවාර්යෙන් මේ සෝන් වලින් අනිවාර්යෙන්ම ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක ගන්න ඕනේ. දෙකක් හරි භාගයක් හරි. එතකොට ඉතුරු ටික බ්‍රේක් ඉවන් කරලා තමයි තියන්නේ. බ්‍රේක් ඉවන් කරලා තමයි ඉතුරු ටික තියනවා නම් තියන්නේ. නැත්තම් අපි ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක අනිවාර්යෙන් මේ ස්විං පොයින්ට් වලින් අරන් ඉන්න ඕනේ. මාකට් එක ගැන අපිට 100% විශ්වාසය තියන්න බෑ. ඒ හින්දා අපි ඒ වෙලාවට අපි ප්‍රොෆිට් අනිවාර්යෙන් ඒ ලෙවල් වලින් අයින් කරගන්න ඕන මාකට් එකෙන්. අපි දැන් බලමු ඊළඟ ඔපචුනිටි එක කොහොමද තියෙන්නේ කියලා මාකට් එකේ මේ ලික්විඩිටි සම්බන්ධව. එළුවා මෙතනින් අපි ට්‍රේඩ් එකක් ගන්න.
හරි ඉතින් ගත්තා. ඊළඟට දැන් මාකට් එකේ එකක් දුන්නට පස්සේ පියස් එකක් දුන්නට පස්සේ මාකට් එක ඒ ඉම්පල් ගැප් වලට ඕඩර් බ්ලොක් වලට මාකට් එක මිටිගේට් කරන්න ඇවිල්ලා තියෙනවාද? ඇවිල්ලා නැහැ. 50%ක්වත් ඇවිල්ලා නැහැ. ඒතර අපිට ඒ වගේ තැන්වලින් මාකට් එකේ ඔපචුනිටි එකක් ගන්න බෑ. ඉතින් 50%ක්වත් එන්නේ නැත්නම් අපි ගන්න නැහැ. හරිද? ඒතර මාකට් එකේ අපිට ඒ වගේ අපිට ඩිස්කවුන්ට් එකක් නැත්නම් මාකට් එකට එන්න වෙලා වැඩක් නැහැ. අපිට ඒක පාඩුයි. මොකද අපිට කියන්න බෑනේ මාකට් එක තව කොච්චරක් උඩට යයිද කියලා. අපි ඒතර එතනින් අයින් කරගන්නවා. ඒතර අපේ ට්‍රේඩින් රේන්ජ් එක අපි ඊළඟ BOS එකක් දෙන්නේ මෙතනින්. මේකේ බොඩි එක බ්‍රේක් කරනවා වික් එකකින්. ඒතර මේක රේන්ජ් එක විදිහට ගමු. ඒතර මේකේ හයි එක ලෝ හයි එක මේක. ඒතර මේ ලෝ හයි එක මේක. හරිද? ආයෙවිල්ලා ෆ්‍රයිඩේ. ඒෂියන් සෙෂන් එකේදී වෙලා තියෙනවා මාකට් එක ඩිස්ට්‍රිබියුෂන් වෙලා තියෙනවා. ඩිස්ට්‍රිබියුෂන් බෙදා හැරීමක් වෙලා තියෙනවා මාකට් එක දැන් මේ. ඔයාලට මම පවර් ඔෆ් ටී ගැන කතා කරලා නැහැ මේ වීඩියෝ වලින්. පොඩි දලා අදහසක් දෙන්නම්. සාමාන්‍ය මාකට් එක වෙන්නේ මෙන්න මේ AMDX කියන තීරියට. හැබැයි මේක මෙහෙමම වෙනවා කියලා කියන්න බෑ. මේක මාරු වෙලා වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ accumulation, manipulation, distribution, consolidation එහෙම නැත්නම් reversal වෙනවා. ඒ කියන්නේ මාකට් එක අපි උදාහරණයක් විදිහට කියන accumulation වෙනවා කියන්නේ මාකට් එක මෙහෙම accumulation වෙනවා. accumulation වෙලා මෙයාට ලික්විඩිටි ගන්න ඕන විදිහට මෙයා උඩටත් එකක් ගහලා මේක මේ පැත්තට මැනිපියුලේෂන් වෙනවා. මැනිපියුලේෂන් වල මේ ලික්විඩිටි අරගෙන ලික්විඩිටි ක්‍රියේට් කරගෙන ඊට පස්සේ ඩිස්ට්‍රිබියුෂන් වෙන්න ඕන පැත්තට මාකට් එක ඩිස්ට්‍රිබියුෂන් වෙනවා. ඒතර ඩිස්ට්‍රිබියුෂන් වල ඊළඟ සීසන් එකේදී වෙන්නේ එක්කෝ මේක නැවතත් මාකට් එක මේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න පුළුවන් නැත්නම් මේකේ රිවර්සල් එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ කරෙක්ෂන් එකක් එන්න පුළුවන්. මේක AMDX කියන්නේ ඒෂියන් සෙෂන් එකේ වෙනවා accumulation එක නැත්නම් manipulation එක වෙනවා ලන්ඩන් සෙෂන් එකේ distribution එක නිව්යෝර්ක් සෙෂන් එකේ ඊට පස්සේ continuation එකක් හරි නැත්නම් ඒක සිද්ධ නැත්නම් මාකට් එකේ එහෙමම නැතුව දැන් මාකට් එකේ මේක මාරු වෙලා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන වෙලා තියෙන එහෙම සිදුවීමක්. distribution එක වුණා. distribution එක වුණාට පස්සේ මාකට් එක මෙතන manipulation එකක් වෙලා තියෙනවා. එක පස්සේ මාකට් එක හරි මාකට් එක මේක රිවර්සල් එකක් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ මාකට් එක රිවර්සල් වෙලා මාකට් එකේ කරෙක්ෂන් එක 50කට වඩා වැඩිපුර කරෙක්ෂන් එකක් වෙලා අපි මේක දාමු ෆිබෝ දාමු. ෆිබෝට පස්සේ බලා ගන්න පුළුවන් මේක කොච්චරක් කරෙක්ෂන් හරියටම හරි ගෝල්ඩන් පොකට් ලෙවල් එකටම මාකට් එක ඇවිල්ලා මාකට් එක මෙතනින් මේ ලෙවල් එකට આવත් අනිවාර්යෙන් මේ ලෙවල් වලට આવත් ගොඩක් වෙලාවට සෙලර්ස්ලා මාකට් එකට මාකට් එකේ මේක ඇවිල්ලා මාකට් එකේ සෙලර්ස්ලා ඇතුළේ වෙන ඉන්ස්ටිටියුෂනල් සෙලර්ස්ලා මාකට් එකට ඇතුළේ වෙන පොයින්ට් එකක්. ඒතර මේ තැන් වලින් මාකට් එකේ මේ සෙල් වෙලා තියෙනවා. හැබැයි සෙල් වෙලා තිබ්බට මාකට් එක එක්ස්ටර්නල් රේන්ජ් එකේ ලික්විඩිටි ගන්න තරම් සෙල් වෙන්න මාකට් එකට ලික්විඩිටි නැති හින්දා මෙන්න මේ රේන්ජ් එකේ මොකද කරන්නේ ඩිස්ට්‍රිබියුෂන් එක වුණාට පස්සේ මේකේ ඇඩ්ජස්ට්මන්ට් එක රිවර්සල් එක වුණා. දැන් ඊට පස්සේ මෙයා ඇකියුමුලේෂන් එක වෙනවා. මෙතන ලන්ඩන් සෙෂන් එකේදී ඇකියුමුලේෂන්. දැන් මේක අර මම කිව්වේ මේක මාරු වෙනවනේ AMDX. ඒ කියන්නේ මෙතන D එක වුණා ඊට පස්සේ දැන් X එක වුණා දැන් A එක වෙනවා. A එක වුණාට පස්සේ ආයි මැනිපියුලේෂන් එක වෙන්නේ. ඒක දැන් මෙතනින් ඇකියුමුලේෂන් එක වුණාට පස්සේ මැනිපියුලේෂන් එක ගෙවුවා උඩටනේ. ලික්විඩිටි ස්විප් කරගත්තා උඩට ගිහිල්ලා මෙතන තියෙන ලික්විඩිටි ඔක්කොම ටික මේ ක්‍රියේට් වෙලා තියෙන මේ තැන් වල ලික්විඩිටි තියෙනවනේ. මේ තැන් වල ක්‍රියේට් වෙන ලික්විඩිටි. ඒතර මේ තැන් වල තියෙන ලික්විඩිටි මොකද කරේ? මෙතන ලික්විඩිටි මෙතන නිකන් තියෙනනේ මෙතන මේ හැමතැනකම. ඒතර මේ ලික්විඩිටි මෙයා වික් එකකින් අරගත්තා. මේක ඇත්තටම හොඳ ඔපචුනිටි එකක් මෙතන තියෙන ඕඩර් බ්ලොක් එක. ඒතර ඒ ඕඩර් බ්ලොක් එකත් එක්කද අපි මේක රිෆයින් කරගත්තොත් 5 මිනිත් වලට
ෆයින් කරගත්තොත් 5 මිනිත් වලට මෙතන තියෙන ස්ටොප් පන්ට් එකක් ගහලා තියෙනවා. මෙතන ක්ලික් කරන මේ තියෙන ඕඩර් 5 මිනිත් වලින් තමයි දැන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. එතකොට මාකට් ස්ට්‍රක්චර් එක බ්‍රියාරිස් වෙලා තියෙනවා. අර මම ඉස්සෙල්ලා කතා කරපු විදිහට මාකට් එකේ ලික්විඩිටි ස්වීප් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එකේ මෙතන තියෙන කැන්ඩල් එකේ ලික්විඩිටි මෙතන මේ කැන්ඩල් එකේ තියෙන ලික්විඩිටි මේ අරගෙන තියෙනවා. ඒතර ඊළඟ කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ මේකේ බොඩි එකට යටින්. එතකොට මෙතනින් මේ කැන්ඩල් එකෙන් වාගේ අපිට මේ ස්ට්‍රක්චර් එක තව ඕනනම් අපිට මේක පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා 5 මිනිත් 3 මිනිත් වලට හරි ගිහිල්ලා මාකට් එක බෙයාරිස් වෙන එක බලලා මාකට් එකේ මෙතන තියෙන දැන් වෙලාව ඇවිල්ලා 5:40යි විතර 5:40 5:35 කියන්නේ මාකට් එකේ 6ට වගේ තමයි සාමාන්‍යයෙන් නිව්යෝර්ක් සෙෂන් එකේ නිවුස් වෙන්නේ. ඒතර මේකේ අපිට ස්ටොප් ලොස් එක ඉතාලම කුඩා ස්ටොප් ලොස් එකක් තියලා මාකට් එකේ සෙල් ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න පුළුවන්. ඒතර මේක තියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ යුරෝ USD වගේ මේ වගේ පොයින්ට් එකක් තමයි ටාගට් කරන්නේ. නැත්තම් මෙතන POS එක මෙතන මේ පොයින්ට් එකක් හරි මෙතන මේ පොයින්ට් එකක් හරි ටාගට් කරනවා. ඒතර ට්‍රේඩ් දෙක තුනක් දානවනම් එකක් මේ හරියෙන් වගේ ප්‍රොෆිට් කරගන්න පුළුවන්. භාගයක් විතර ඉතුරු ටික ඊට පස්සේ බ්‍රේක් කියෝන් කරලා තියන්න පුළුවන්. ඒතර දැන් මෙතන අයිතම් 15 මිනිත් වලට මම හිතනවා මම කියන දේ තේරෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ට. දැන් මෙතන අපි බලන්නේ ලික්විඩිටි සහිතව මාකට් එකේ තියෙන ස්ට්‍රක්චර් එක. දැන් අපි මාකට් එකක් ඇනලයිස් කරනකොට මාකට් එක දිහා බලනෝනේ. why market move and how market move. ඒ කියන්නේ why market move කියන්නේ වෙළඳපොළ චලනය වෙන්නේ ඇයි ඒ? ඒ කියන්නේ වෙළඳපොළ චලනය වෙන්නේ අතරම ෆන්ඩමෙන්ටල් හේතුත් එක්කනේ. එතකොට මාකට් එක how market move යර්ථේ වෙළඳපොළ ෆන්ඩමෙන්ටල් එකට චලනය වෙන්න ඕන විදිහක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එකේ ටෙක්නිකල් පැත්ත තමයි අපි මේ කතා කරන්නේ මාකට් එකේ. ඒතර SNC concept වලට අදාළව මාකට් එකේ liquidity concept වලට අදාළව මාකට් එකේ liquidity create කරගෙන මෙයා මේන් ඩිරෙක්ෂන් එක පැත්තට මාකට් එක මූව් කරන විදිය සම්බන්ධව තමයි අපි කතා කරන්නේ. මේක ටිකක් බෝරින් වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේක දෙපාරක් තුන් පාරක් හරි මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේක Taman තනියම කරනකොට තමයි මේකේ බෑක් ටෙස්ට් කරනකොට තමයි මේක Tamanට ඒක ෆීල් වෙන්නේ. නැතුව නිකන් ෆීල් වෙන්නේ නැහැ. මාකට් එකේ මේ ස්ට්‍රක්චර් එක සම්බන්ධව අවබෝධය තියෙන්න ඕනේ. ඒ වගේම මේ ලික්විඩිටි එයා ක්‍රියේට් කරන මොන සෙෂන් වලදී ලික්විඩිටි ක්‍රියේට් කරනවාද කියලා. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ බලන්න කිව්වා අපි මෙතනින් ට්‍රේඩ් එකක් ගන්න. වෙලාවට වෙන්නේ ඒසියන් සෙෂන් එකේදී ඇකියුමුලේෂන් වෙනවා. අපි ඉස්සලා කතා කරේ මෙතන. ඇකියුමුලේෂන් වෙලා එයා බයි සයිඩ් එකට ට්‍රේඩ් ඔපචුනිටි හදලා දෙනවා, සෙල් සයිඩ් එකට ට්‍රේඩ් ඔපචුනිටි හදලා දෙනවා. ඒතර මාකට් එකට බයර්ස්ලා එනවා, මාකට් එකට සෙලර්ස්ලා එනවා. ඒතර මාකට් එකට ලික්විඩිටි ක්‍රියේට් කරන එක තමයි කරන්නේ. ඒතර ඊළඟ ලන්ඩන් සෙෂන් එකේදී ගොඩක් වෙලාවට වෙනවා. කියන්නේ හැමම වෙනවම කියන්න බෑ. මොකක් වෙන දෙයක් මේ මාකට් එකේ. එතකොට ලන්ඩන් සෙෂන් එකේ මැනිපියුලේෂන් එක වෙලා අර ක්‍රියේට් කරපු ලික්විඩිටි ඊළඟ සෙෂන් එකකින් ගන්නවා. ක්‍රියේට් කරපු ලික්විඩිටි ඊළඟ සෙෂන් එකකින් ගන්නවා. එතකොට එහෙම අරගෙන ඊළඟ ඊට පස්සේ ලන්ඩන් සෙෂන් එකේ මැනිපියුලේෂන් එක උනාට පස්සේ නිව්යෝර්ක් සෙෂන් එකේදී මාකට් එකේ ඩිස්ට්‍රිබියුෂන් එක වෙනවා. එතකොට මාකට් එක යන්න ඕන පැත්තට ලොකු කැන්ඩල් ස්ටික් හදාගෙන මාකට් එක යනවා. ඊට පස්සේ මාකට් එක නිව්යෝර්ක් සෙෂන් එකෙන් පස්සේ ඒක කන්ටිනියුේෂන් එකක් හරි වෙන්න පුළුවන්. නැත්නම් මාකට් එක රිවර්සල් එකක්. එහෙම නැත්නම් අර ඩිස්ට්‍රිබියුෂන් එකේ ගියපු එකේ කරෙක්ෂන් එකක් මාකට් එකේ වෙන්න පුළුවන්. හරිද? දැන් මෙතන දැන් සාමාන්‍යයෙන් අපිට මේ ලික්විඩිටි concept වලට අදාළ මේ opportunity අපිට ගන්න පුළුවන් මෙතන. යට ලික්විඩිටි ක්‍රියේට් කරගත්තා. කන්ඩෙන්සේෂන් එකේදී accumulation එක වෙලා ඊට පස්සේ ඒ ලික්විඩිටි ටික නිව්යෝර්ක් සෙෂන් එකේදී ගත්තා. දැන් මෙතන ඇවිල්ලා මේ ටාගට් මේ ඒරියා කියන්නේ එක්ස්ටර්නල් රේන්ජ් එකටම එනවනේ මෙයා. ඉන්ටර්නල් රේන්ජ් එකේ තිබු ලික්විඩිටි අරගත්තට පස්සේ මෙයා එක්ස්ටර්නල් රේන්ජ් එකටම එනවා. අපි දැන් බලමු ඊළඟ දවස්. දැන් මෙතන මේ කහ පාටින් තියෙන්නේ ඕපනින් එක. මේ දවසේ ඕපනින් එක මේ ක්ලෝසින් එක. එතකොට දැන් මෙතන ඒෂියන් සෙෂන් එකේදී ඒෂියන් සෙෂන් එකේ හයි එක තමයි අරන් තියෙන්නේ ලන්ඩන් සෙෂන් එකේ. හරිද? ඒෂියන් සෙෂන් එකේ හයි එක තමයි. හැබැයි ඒෂියන් සෙෂන් එකේ ලෝ එක අරන් නැහැ. හැබැයි ඒෂියන් සෙෂන් එකේ ලෝ එක අරන් තියෙනවා. ඒ දෙකේම ලෝ එක අරන් තියෙනවා නිව්යෝර්ක් සෙෂන් එකේදී. දැන් ඒතර මේ තැන්වල මාකට් එකේ ලික්විඩිටි ක්‍රියේට් වෙනවා. මේ තැන්වල මාකට් එකේ ලික්විඩිටි ක්‍රියේට් වෙනවා. ඒතකොට අපිට මේක ස්ට්‍රක්චර් එකත් එක තමයි මේකේ කන්ෆර්මේෂන් එක ගන්න ඕනේ. හරි දැන් මෙතනින් BOS එකක් දීලා නැහැ නේ තාම.
BS එකක් දෙන්නේ මෙතනින් ගියාට පස්සේ. එතකොට මේක දැන් අපි හිතමු මේ ලෙවල් එකකට මාකට් එක ඇවිල්ලා තියෙන කියලා. එතකොට අපි මේකේ දැන් අපේ ට්‍රේඩින් රේන්ජ් එක වෙන්නේ මෙතන මේ හයි එකයි මෙන්න මෙතන මේ ලෝ එකයිනේ. මේක තමයි අපි ට්‍රේඩින් රේන්ජ් එක. එතකොට මේක අපි අයින් කරමු. කාට් එක හැදෙන්න මෙවත් අයින් කරමු. අපේ ට්‍රේඩින් රේන්ජ් එක වෙන්නේ මෙන්න මේක. එතකොට මේ ට්‍රේඩින් රේන්ජ් එකේ අපි දාලා බලනවා අපිට ප්‍රීමියම් ඩිස්කවුන්ට් කොහොමද තියෙන්නේ කියලා. අපි බලමු ප්‍රීමියම් ඩිස්කවුන්ට් දාලා බැලුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. බලන්න මේ මාකට් එක කොච්චර මේ ට්‍රැප් දෙනවද මාකට් එකේ මේ ට්‍රේඩර්ස්ලා ඒ කියන්නේ මාකට් එකේ ඉන්ස්ටිටියුෂනල් ඒ මාකට් මේක ගොඩක් ට්‍රැප් දෙනවා. එතකොට තමයි මාකට් එකේ 80%ක් 90ක් විතරම ලොස් වෙන්නේ. දැන් මෙතන මේ ගෝල්ඩන් පොකට් එකකින්ද මාකට් එක බෑරිස්නේ BUSD එකන තමයි පල්ලහැට ඇවිල්ලා තියෙන්නේ 15 අපි බලන ටයිම් ෆ්‍රේම් එකෙන් තමයි අපි බලන්නේ අර පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහිලා රිෆයින් කරගෙන බලනවා අපිට මේක ඇතුලේ මොකද ස්ට්‍රක්චර් කියන එක. ඒතර දැන් මෙතන මේ ගෝල්ඩන් පොකට් එකේ මාකට් එකේ සෙලර්ස්ලා ඇවිල්ලා තියෙනවා. හරිද? ගෝල්ඩන් පොකට් එකේ මාකට් එක කියන්නේ ඒෂියන් සෙෂන් එකේ 6ටම මාකට් එක සෙල් වෙලා තියෙනවා මේ ගෝල්ඩන් පොකට් එකෙන්. හැබැයි මාකට් එකේ එහෙම දිගටම සෙල් වෙලා නැහැ. මොකද මෙයා කරලා තියෙන්නේ මාකට් එකේ මේ ඉන්ටර්නල් ලික්විඩිටි ක්‍රියේට් කරන එක. එතකොට මේ ඉන්ටර්නල් ලික්විඩිටි ක්‍රියේට් කරනකොට මේක ඇවිල්ලා මේ එක්ස්ටර්නල් රේන්ජ් එකට කඩාන බිඳගෙන BUSD කියන පල්ලෙහාට යන්නේ නැහැ. මෙයා කරන්නේ මාකට් එකේ ඉන්ටර්නල් රේන්ජ් එකේ තව ලික්විඩිටි ක්‍රියේට් කරන එක. එතකොට මාකට් එකේ මෙයා මෙතන මෙයාගේ හයි එක ගැලෙව්වා සෙෂන් එකකින් ලන්ඩන් සෙෂන් එකකින් හයි එක ගැලුවා ලන්ඩන් සෙෂන් එකකින් හයි එක ගලවලා මෙයා මේ ට්‍රේඩින් රේන්ජ් එකේ මෙතන මේ 0.786 සෝන් එකේ ලික්විඩිටිත් අරගෙන මේ හොඳම මේ පැත්තෙම තියෙන ලික්විඩිටිත් අරගෙන තමයි මාකට් එක මේ ඩිස්ට්‍රිබියුෂන් වෙලා තියෙන්නේ. ඒතර මේ හැම තැනම මාකට් එකේ ලික්විඩිටි ක්‍රියේට් කරලා තියෙන්නේ. ඒතර මාකට් එකේ ලික්විඩිටි ක්‍රියේට් කරගත්තා. මේ තැන්වල ලික්විඩිටි ක්‍රියේට් කරගත්තා. ඒතර මොකද කරන්නේ මාකට් එක මෙතන ඇවිල්ලා මාකට් එකේ ස්ටොප් හන්ට් එකක් වෙලා තියෙනවා. මෙතන ඇවිල්ලා මාකට් එක OB එකක් ඕඩර් බ්ලොක් එකක්. ඒ කියන්නේ POA එකක්. ඒතර මේ POA එකෙන් තමයි මාකට් එක මේ රිවර්සල් වෙලා තියෙන්නේ. OB එකෙන් තමයි මාකට් එක රිවර්සල් වෙලා තියෙන්නේ. ඒතර මෙතනිනුත් මේ පාරක් රිවර්සල් වෙලා ඒක නෝ හොඳ කන්ෆර්මේෂන් එකක්. මොකද මෙතනින් එකපාරම සෙල් වෙලා තියෙනවා. ඕඩර් දෙවලා තියෙනවා. අපිට 15 මිනිත්ස් රිෆයින් කරගත්තොත් බලමු කොහොමද කියලා. එනවා ඇති. මෙතන මේ ස්ටොප් පොයින්ට් එක වෙලා තියෙනවා මෙතනින්. ඒතර මේ කැන්ඩල් එක තමයි ඕඩර් බ්ලොක් එක 5 මිනිත් වලට රිෆයින් කරගත්තට පස්සේ 0 ඉවල. ඒතර මේ හරියට මෙතෙන්ට ඇවිල්ලා එතෙන්ට මාකට් එක මිටිගේට් වෙලා එතනින් තමයි මාකට් එක රිවර්සල් වෙලා තියෙන්නේ. හරිද? ඒතර මෙතනත් අපිට තව කන්ෆර්මේෂන් දෙකක් තියෙනවා. මොකද මෙතන ඇවිල්ලා මේක ඇවිල්ලා කන්ෆර්මේෂන් ට්‍රේඩ් එකක්. ඒතර මෙතන ලික්විඩිටි මෙයා ක්‍රියේට් කරා මේ ට්‍රෙන්ඩ් ලයින් විදිහට අපි ට්‍රෙන්ඩ් ලයින් විදිහට බලන්නේ ඇත්තටම මේ ලික්විඩිටිව තමයි ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක්අවුට් විදිහට බලන්නේ මාකට් එකේ තියෙන මේ ලික්විඩිටි. ඒතර මෙයා මොකද කරේ මෙතනින් ඕඩර් බ්ලොක් එකකට ආවා ඕඩර් බ්ලොක් එකකින් ඇවිල්ලා මෙතනින් ක්‍රියේට් කරගෙන මාකට් එකේ දැන් ඊට පස්සේ දැන් මේ ලික්විඩිටි ක්‍රියේට් කරන්නේ. එතකොට දැන් මෙයා ඊළඟට වෙන්න ඕනේ මෙතන ලික්විඩිටි ඔක්කොම ටික අරගත්තාට පස්සේ මෙයා මෙතනින් මේක ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරොත් මෙතන ඇවිල්ලා ඉතින් චොච් එකක් එනවනේ. අර ට්‍රේනින් රේන්ජ් එකෙන් අර පැත්තට ගියොත් චොච් එකක් වෙනවා. මේ පැත්තට යන්න බෑ ගොඩක් වෙලාවට. හැබැයි වික්කයක් ගහලා මෙයාට ලික්විඩිටි මදි නම් ඒ තැන්වල තියෙන ලික්විඩිටි ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙතනින් මාකට් එක නැවත සෙල් වෙනවා. මාකට් එක සෙල් වෙනවා. ඒතර සෙල් වෙනකොට මෙතනින් මේ ඉන්නන මයිනින් ස්ට්‍රක්චර් එක අපි මොනිටර් කරනකොට මෙතනින් මේ තැන් බ්‍රේක් කරගෙන මේ ඉන්ඩියුස්මන්ට් එකක් දීලා තියෙනවා සෙල් සයිඩ් එකට. ඒතර මෙතන මේ ස්ටොප් ෆන්ට් එක ගහලා තියෙන කැනල් එක ඒකට අපි ඊට පස්සේ ඊළඟ ඕඩර් බ්ලොක් එක ඇන්දර පස්සේ මෙතන
මාකට් එක සෙල් වෙලා තියෙනවා. ඒතර අපිට මෙතනින් හරියට වෙන්න පුළුවන් 5 මිනිත් වලින් වෙලාව ඇවිල්ලා 16යි. කියන්නේ හවස 4යි ගන්න. ඒතර හවස 4ට විතර ඔපචුනිටි එකක් තියෙනවා මාකට් එකේ මේ අපිට ලන්ඩන් සෙෂන් එකේදී තාම නිව්යෝර්ක් සෙෂන් එක ඕපන් වෙන්නත් කලින් අපිට සෙල් ට්‍රේඩ් එකක් තියෙනවා මෙතනින් මේ මොකද මෙතන මේ අපිට කන්ෆර්මේෂන් පළවෙනි කන්ෆර්මේෂන් එක තමයි 15 මිනිත් වල POE එක මිටිගේට් වෙනවා ඊට පස්සේ මෙතනින් ස්ට්‍රක්චර් එක මෙතනින් එකක් දීලා තියෙනවා මෙතන මේක ලෝ එක බ්‍රේක් කරලා තියෙනවා අවත මේකේ තියෙන ඕඩර් බ්ලොක් එක මිටිගේට් 5 මිනිත් වල තියෙන POE එකට ඇවිල්ලා එතනින් මාකට් ස්ට්‍රක්චර් එක මේ පැත්තට ව්‍යාරිස් වෙනකොට අපිට මේක ස්ටොප් ලොස් එක මෙතනින් මීට උඩින් තියලා මාකට් එක දෙන්න පුළුවන් මේ වාගේ. තමයි මාකට් එකේ මෙයා මේ එක්ස්ටර්නල් ලික්විඩිටි ගන්න යන මේ ඉන්ටර්නල් ලික්විඩිටි. ඒතර මේ හැම තැනකම තියෙන ලික්විඩිටි අරගෙන තමයි මෙයා මේ එක්ස්ටර්නල් රේන්ජ් එකෙන් එළියට පයින් මාකට් එක ඩිස්ට්‍රිබියුෂන් වෙන්නේ. ඒ කියන්නේ මාකට් එක ඇකියුමුලේෂන් වෙලා මැනිපියුලේෂන් වෙලා මාකට් එක ඩිස්ට්‍රිබියුෂන් වෙනවා. මම උදාහරණ දැන් දෙකක් තුනක් කතා කරා නේද? ඔයාලට පැහැදිලිද නැහැ. අපි බලමු තව උදාහරණයක්. මෙතනත් මාකට් එක මෙතන මාකට් එක රේන්ජ් වෙලා. ඒ කියන්නේ මාකට් එක මේ ඒසියන් සෙෂන් එකේ ඇකියුමුලේෂන් එක වෙලා මැනිපියුලේෂන් එක ගහලා තියෙනවා කොහෙටද? මේ ක්‍රියේට් කරගත්තු ලික්විඩිටි මේ තැන්වල ලික්විඩිටි තියෙන්නේ. මේ තැන්වල ලික්විඩිටි. එතන මේ තැන්වල තියෙන ලික්විඩිටි මෙයා මේ අරගන්නවා. මොකද මාකට් එකට සල්ලි නෙවනේ. මාකට් එකට සල්ලි වුණා මාකට් එක ඒ සල්ලි අරගෙන තමයි මාකට් එක මේ මූව් වෙන. අපි දැන් 15 මිනිත් වලින් බලමු. ගන්න ටයිම් ෆ්‍රේම් එක කලවම් කරගන්න හොඳ නැහැ. මොකද කලවම් කරගත්තොත් මේක අවුල් යනවා. මෙතන බැලුවා දැන් ඊට පස්සේ මෙතන හරි මෙතන ඊළඟ මෙතන හරි. හරි. දැන් මෙතන බලද්දී මෙතන ක්‍රියේට් කරලා තියෙනවා sell side liquidity. මෙතන sell side liquidity තියෙන Asian session එකේ මෙතන open price එක open price ගත්තා. අර මොකද කරන්නේ මෙයා sell side liquidity ගත්තා මේකේ buy side liquidity ගත්තා. Asian session එකේ. ඊට පස්සේ මොකද කරන්නේ දැන් මෙතන මෙතන හරි බලමු 50% ඇවිල්ලා නැහැ මෙතන ගන්න. ඒක මේක ලෝ එක. එතන මෙතන තමයි රිවර්සල් වෙලා තියෙන්නේ. ඒතර ගෝල්ඩන් පොකට් එක රිවර්සල් වෙලා තියෙනවා. අපි බලමු මෙතන තියෙනවා. මිනිත් වලට ගියත් රිෆයින් කරගන්න පුළුවන්. 5 මිනිත් වලට ගිහලා බලමු. කාටියක් අපි රිෆයින් කරගන්න බලමු. මිනිත් වලින් බලන්නේ. එතකොට මේකේ අපි ට්‍රේඩින් රේන්ජ් එක 15 මිනිත් වලින් මෙතනනේ තිබ්බේ. ඒක දුන්නා. ට්‍රේඩින් රේන්ජ් එක තියෙන්නේ මේකනේ BS එක මෙතනින් දුන්නට පස්සේ මේක තමයි low high එක. low එක එතකොට මෙතන මොකද මෙතන 50% වත් ඇවිල්ලා නැහැ මේ කෑල්ල. ඒතර මෙතෙන්ට තමයි ගෝල්ඩන් පොකට් එකට ඇවිල්ලා තියෙන්නේ. එතන 5 මිනිත් වල රිෆයින් කරපු ඕඩර් බ්ලොක් එකට ඇවිල්ලා තියෙන්නේ 15 මිනිත් වලින්. ඒතර මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් තමයි මාකට් එක රිවර්සල් තියෙන්නේ. මෙතනින් ඒෂියන් සෙෂන් එකේදී ඇකියුමුලේෂන් වෙලා ඊට පස්සේ මැනිපියුලේෂන් වෙලා ලන්ඩන් සෙෂන් එකේ මේ ලික්විඩිටි අරගෙන
මාකට් එකේ අර ඕඩර් බ්ලොක් එකට ඒ කියන්නේ POI එකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ golden pocket එක ඇවිල්ලා තියෙනවා. golden pocket එකට ආවට පස්සේ ටයිම් එක ඇවිල්ලා හවස 8යි හවස 6 ඒ කියන්නේ මාකට් එකේ ඩිස්ට්‍රිබියුෂන් එක වෙන්න පුළුවන් අවස්ථාව. ඒතකොට ඒ ටයිම් එකේදී මාකට් එක මේ නැවත ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරනවා. ට්‍රෙන්ඩ් එක උත්සාහ කරනවා. සමහරට මෙතන BOS එක දැන් මෙතන බ්‍රේක් කරනවා ට්‍රෙන්ඩ් රේන්ජ් එකේ. මේ දෙක අතර තමයි මේ ඇතුලේ මෙයා ලික්විඩිටි ක්‍රියේට් කරගන්නවා මේ ඉන්ටර්නල් රේන්ජ් එක ඇතුලේ. ඊට පස්සේ එක්ස්ටර්නල් රේන්ජ් එකට යන්න තරම් ලික්විඩිටි තිබ්බොත් තමයි යන්නේ. නැත්නම් මෙතනින් තව යාලා රේන්ජ් වල තියෙන මෙතනත් වලනේ. අදින් තමයි මෙයා රේන්ජ් වල තියෙන්නේ. රේන්ජ් වල ඊට පස්සේ ලික්විඩිටි හදාගත්තයින් පස්සේ තමයි යා යන්නේ මාකට් එකේ ඩිරෙක්ෂන් එක පැත්තට. පැහැදිලිද මේ මම මේ කතා කරපු දේ අත්‍තර හින වටිනවා මොකද මේක අවබෝධයෙන් Taman තනියම කරන්න ඕනේ මාකට් එක ඇනලයිස් කරනකොට මාකට් එකේ මේ ඉන්ටර්නල් රේන්ජ් එකේ ලික්විඩිටි ක්‍රියේට් කරනවා මතක තියාගන්න ඒෂියන් සෙෂන් එකේදී ඇකියුමුලේෂන් වෙලා ලන්ඩන් සෙෂන් එකේදී මැනිපියුලේෂන් එක වෙලා නිව්යෝර්ක් සෙෂන් එකේදී මාකට් එකේ ඩිස්ට්‍රිබියුෂන් එක. ඒතර ඩිස්ට්‍රිබියුෂන් එක වෙනකොට බලන්න ඕනේ මාකට් එකේ ප්‍රීමියම් ඩිස්කවුන්ට් මොන සෝන් වලින්ද මාකට් එක සමහරින්ද මොන සෝන් වලින්ද මාකට් එක රිවර්සල් වෙන්නේ කියන එක. ඉතින් මේ මම දැන් උදාහරණ කීපයක්ම කතා කරා මාකට් එකේ මේ රිවර්සල් වෙන එක සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ එක මුලින් නම් බැලුවොත්. සමහරට මේක තාපාරක් බැලුවොත් දෙපාරක් නෝට් කරගෙන මේක chart එකේ Taman තනියම මාකට් එකේ ස්ට්‍රක්චර් එක ඇඳ මේක මාක් කරලා බලන්න. එතකොට මාකට් එකේ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ස්ට්‍රක්චර් එක සමගම මාකට් එකේ මේ ලික්විඩිටි ක්‍රියේට් කරගෙන ලික්විඩිටි ස්වීප් කරගෙන මාකට් එකේ අර ෆන්ඩමෙන්ටල් ඩිරෙක්ෂන් එකට ඒ කියන්නේ මාකට් එක මූව් වෙන මේන් ඩිරෙක්ෂන් එකට මාකට් එක මූව් වෙන එක විදිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කෙනෙක්ට. එහෙනම් මම මේ උදාහරණය ඇති අදට මම ආයි වීඩියෝ එකක් අරන් එන්න ඔයගොල්ලන්ට. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා සම්බන්ධ වෙන්න. එහෙනම් ස්තුතියි.